සුබ දවසක් ඔයාලා හැම දිනාටම. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ තාම සුන්දර තැනකට. ඉතින් මොකද්ද කියලා බලන්න වීඩියෝ එකත් එක දිගටම ඉන්න. ඉතින් මේ මාර්ම ලස්සන පරිසරයක් වගේම මාතරම සුන්දර තැනක් මෙතන මේ ඉන්නේ වීඩියෝ එකත් එක දිගටම රැඳී සිටින්න. අපි බලමු මේ පරිසරය මොන වගේ සුන්දරත්වයක්ද තියෙන එක. ඉතින් මේ ඔයාලට පේන්නේ ඔයට වතුර ගලා යන කුඩා ඇල මාර්ගයක්. ඉතින් මම ඔයාලට ඔය පෙන්නන්නම්. මේ දවස්වල වතුර අඩුයි. ඉතින් පහුගිය දවස්වල වතුර බොහෝ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වුණාට අද මේ වෙන විටත් වතුර අඩුයි. පැත්තෙන් තමයි මම බැස්සේ. ඉතින් බහැලා මම කෙළවරටම ඇවිල්ලා කෙළවරේ ඉඳන් තමයි ඔයාලට මේ පෙන්නගෙන යන්නේ. මෙන්න මහරම ලයින් එකක් තියෙන්නේ. ඉතින් මේ තමයි guys ඔය මේ ඔයට කියන්නේ හුංගමාල ඔය. ඉතින් හුංගමාල ඔය පහුගිය දවස්වල වතුර මාරු විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේ වෙනකොට නෑ වතුර ගොඩක් අඩුයි. ඉතින් මේ කුඹුරු වලින් තමයි ගොඩක් ජල එකතු වෙන්නේ. ඉතින් මේ මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා ඒ වගේ අලමාර්ග වලින් තමයි ගොඩක්ම මේ හුංගමාල වලට වතුර එකතු වෙන්නේ. ඉතින් කොහොම බලාගෙන යමු අපි කොහොමද දාලා. ඉතින් මේ පේන්නේ පාලම මේ ප්‍රධාන පාර. ඉතින් ප්‍රධාන පාර කියන්නේ මේ අටනගම් වලට යන පාර තමයි මේ පේන්නේ ඔයාලට. ඉතින් මම ලයින් එකක් තමයි තියෙන්නේ. guys මෙන්න ලයින් එක. ලසි 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 හොරත අන්න පූස් පැටයකුත් තින්න. නොහොම තමයි තියෙන්නේ. මං වලට පෙන්නන්න ඉස්සරහට ගිහින්. ඒයි ලසි කොහමද? පූස් මොකද කරන්නේ? මේ තියෙන පාලම වලට මේ පේන්නේ. මේ පාලමයට ගොඩක් කට්ටිය ඇවිල්ලා උයාගෙන කාලා පොඩි ආතල්ලෙකුත් තරම් තියෙනවා වගේ. ඔය වගේ පයිප් එකක් තමයි මෙතන තියෙන්නේ. මට ඔයාලා ආපු ගමන් නිකන් දැක්කට පස්සේ මට පෙන්වන්න හිතුණා. හදිස්සිය ආපු වෙලාවක තමයි මේ වීඩියෝ ක්ලිප් ටික ගත්තේ ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. මේ වගේ දැන් මාර්ම ලස්සන තැන් බොහෝ ප්‍රමාණයක් තියෙන. ඉතින් ඔයාලට මේ වලට ආවොත් එහෙම නාලා කරලා යන්න පුළුවන්. ඉතින් එහෙනම් guys ඔය වගේ වටපිටාවක් තමයි මෙතන මම මෙතන පේන්නේ. හුංගමාල ඔය තමයි පේන්නේ. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්න. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.